දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් බඩේ ඉරුඟු ටික පැලවෙලා තියෙන්නේ දැන් හොඳටම. සත්තුත් දැන් හාරලා ඉවර වීගෙන එන්නේ. තාම එක දෙක හාරනවා. ලේන්නු එන. දැන් මේවට වල් තෙල් ගහන්න ඕනේ යාළුවනේ. ඉතින් පෙන්නන්න ලස්සන පැලවෙලා තියෙන්නේ. ඉතින් දැන් වල් තෙල් ගහන්න ඕනේ. සාමාන්‍ය මේ විදිහට අයිතියෙන් උස ඒකට උසයි මේ බිම පැල හැදුවා යාළුවනේ. දැන් ඉතින් උඩ පැලක් හදන්න ඕනේ. ඒකට ඉතින් උඩ පැලක් උතරම හදනවා කියලා කිව්ව කණු දාලා. ඒක හරියන්නේ නැහැ. මට හිතෙනවා මේකේ හදන්න. ගැටේ තමයි තියෙන්නේ හැබැයි. මේ මයිල ගහ කපන්න ඕනේ. කපලා අර පැත්ත පේන්නේ නැත්තම් අලියා එන්නේ මේ පාර දිගේ යදුනේ. ඔය තියෙන්නේ විල්පත්තුට යන පාර. මෙන්න මේකේ තමයි ගහන්න ඉඳන් ඉන්නේ මේ උඩ පැල. හොඳයිනේ. බලමු උඩට නැගලා මේ කොහොමද තත්ත්වය කියලා. මට හිතෙන්නේ මෙතන ගියවොත් හොඳයි කියලා. අපි උඩට නැගලා බලමුනේ. ඔය තේරුණාද? තියෙන්නේ ගහ. මේක මචං බුරුත ගහක් ඈ. සුපිරි බුරුත ගහක්. තියෙන්නේ. අම්මඩ සිටි. මුවෙක්ගේ වැටිච්ච අනක්. මුවෙක්ගේ මචං ඈ. ඒක සුපිරි. ඒක අපි මේකෙන් එල්ලමු. හරි එහෙනම් මේ උඩට නගින්න එනවද මම නැගලා බලන්නද? හරි කමන්නේ. ඔයාලත් එන්නකෝ. චුට්ටකින්ද. A few moments later. දෙන්නෙක් ගියා හේනට. මේ වෙනසන් උඩ ඉන්නේ දැන් ඈ. පේනවද? මෙතන ගහන්න විදිය හිතා ගන්නවරු ඉන්නේ. අරත් හොඳයි. පේනත් ඒකට ඔහොම හරහට ලිය දාන්න පුළුවන්. ඒකට එහෙම දැම්මොත් මචං මේක දිරලා වැඩක් ගන්න බෑ. එතනින් මෙහෙම කෙලින්ම ලියක් දැම්මම ඒක මචං හරහට දාන එකටත් හොඳයි වගේ. ඊගාන්ට ගහුවනම් ගොඩ. මේ දෙකම හොඳයි. අර පැත්තට ඵලයේ පැත්තට ඵලයක් බෑවා නම් හරියයි. උලක් වෙන එක නැති වෙන්නේ මචං. මේ අල්ලන්නෙම මේ අත්තයි නර පේන අත්ත තියෙන්නේ. අන්න ඒකයි දෙපැත්තේ වහලට. ඒ කියන්නේ එක ඵලයකට ගත්ත හැකි. බලමු. බලන්න. ඕක ඉන්න විදිහ දැක්කනේ. Not good. Darlagan bahaya. Bahaya. Itu warna mana? Adak mana ya macam? Hari. කල්පනා කරලා
එමක් ගහන්න පුළුවන්. මම පොරවත් තරංග ආවුඩට. මේක යන්න ඕනේ මෙතනින් වගේ. මේක යනවා මේක. සීන් එකක් කියනවානේ. බලමු මචං මං චුට්ටක් බලන්න බලලා මේ ගහන තැනක් බලමු අපි. මේ ඉතින් කෙලේ අපිට තේනක් තියෙනවා. එහෙනම් අපි මේකේ උඩ පැල ගහන්න බලමු. මේ මෙතනත් පුළුවන් වේද කියලා බලමු ටිකක් ඒ පැත්තට නැගලා. ඔයාලා යන්න බෑ මචං වැටුනොත් එහෙම ඔක්කොම වැටෙනවා. මේ මචං මෙතන හොඳයි ඈ. සුපිරි ප්ලේස් එක. මෙතන ගහන්න පුළුවන්. පිටි පැලක් ගැහුවා කිය. උසත් හොඳ උස. අර පැත්ත පේන්නේ චුට්ටක් හදාගත්තා නම් ගොඩම තමයි. එතන හොඳයි මචං. මේක ගහමු. එතන මේ උස ටිකක් නම් වැඩි. කමන්නේ නැහැ ඉතින්. ටිකක් උසයි. එතන කොහොම හරි අඩි 15ක් 20ක්වත් තියෙනවා. ඉතින් මෙන්න මේක කපන්න ඕන මචං. මේ කණු ඉතුරු කරලා මේක සෑහෙන ලොකු වත්තක් මචං. මේ ඔක තියෙද්දින් ගහන්න බෑ බා. අර ගාල උඩින්ම පාත් වෙලා අතන්ට හිර වුණා නම් ඔය හැරියට හිර වුණා නම් මචං මේ වැඩේ ලේසි වෙනවා. මේ අත්ත කපමු අපි. හරි. පොරව තියෙනවා. පොරවෙන් ගහලා දාමු. නෑ දෙන්න. තනියම. බයික් එක යනවද? චුට්ටක් ඉඳගෙන. ඕනේ cara බර ගන්න මේක වෙරද්දක් කියන මිනිහා අම්මෝ හේතුණා කියහන්කෝ පුක තමයි හේතුනේ නෑ බා නෑ ඒක වට්ටන්න හම්බෙන්නේ නෑ බා මේ කනුවත් කපන්න වෙනවා මේක මේ කණු ටිකක් අරන් ආවේ මේ කනුවක් හිටෙව්වා මේ කණු ටිකත් මේ උඩට දාලා වැඩේ කරමු මේ දැන් ගෙදර ගිහින් එන්න හරි මහන්සි ඉතින් මේක උඩ තමයි ගහන්නේ වටේ මේ ලීටිය දාගෙන ඉවරයි මචං දැන් කොටුවක් තනි කොටුවක් හදාගෙන තියෙන්නේ ඇරිලා නැද්ද දන්නේ මේ කණු දාලා තියෙනවා තුනක් එකයි මේකයි දාලා මචං උඩින් බැඳලා තියෙන්නේ අර තියෙන කොටුව මේ කොටුව ඇතුලේ තමයි වදින්නේ පැල median itu nekai ini hari ini
ඔන්න ඔය කොටුව. කොටුවේ තමයි පැලවදින්නේ. මේ තව ලී ටිකක් කපන්න ඕනේ බා. දැන් මේකේ බම් මේ තව මෙහෙම මෙන්න මෙතනින් නැතිනම් මෙහෙම ලීයක් දාන්න. දාලා මේ අතට මේ ලී දාන්න. ඒකට ලී 25ක් විතර කපන්න ඕනේ. මේ ඒ ටිකක් කපා ගමු අපි. එහෙනම් මැස්ස ගහලා වැඩේ කරන්න ලී ටික කපා ගමු. ඔන්න මචං ඉතින් මේ උඩ පැල හදන්න ගිහිල්ලා මේ ඔය තියෙන මෙතන මේ ඔය තියෙන කණු වගේ උඹ ටික අරන් එන්න ගිහිල්ලා කකුලටත් සෙට් වුණා වැඩි. ඇතරුණ ගත්තා. ඕ කණුවක් කොහම උඩ අතට වැටුණ ඩෝගන් ගාලා අප්පා හොඳ ගණන් මේ හොඳ මේ මහත් බඩු තියෙන ඕක තමයි මෙන්න මේක තමයි වැටුනේ කකුල වලට. මෙතනින් හිටලා තියෙන ෂොට් එක හරි කැක්කුමයි. මේ අපි හදමු බම් මේක දැන් මම දැන් ලී ටික උඩට ගන්න හදන්නේ මචං. ඇදගත්ත ටික මේ උඩට ගිහලා මම පෙන්නන්නම් වැඩි. එන්න යන් උඩට මේක දිග තමයි නගින්න තියෙන්නේ. නගින වීඩියෝ එකක් තෝරන්න. ඉන්න බලන්න. නගින වීඩියෝ එක ගන්න පුළුවන් කියලා බලන්න මං ටැග් කරලා වගේ.
මචං මේ ලී ටික මෙහෙම දාගන්න ඕනේ. මං ලී හරහට ඔයම පේජ් එකට දාන්න ඕනේ මචං. මේ පැත්තට. මෙන්න කොහොම. මෙන්න මේ ලී දාලා තියෙන්නේ.
මම එළිය දාලා තියෙන. අන්න ඒ වගේ උතරින් එකයි මම හරස් අතර මේ අතට මම දායි යන්න ඕනේ. හරි. මට හුලං ගහනවා. පට්ට හුලඟක් ගහන්නේ. වටනොත් බිම තමයි. මේවා තාම බැඳලත් නෑ. මේ මම මේ උඩ නැගලා හිටියට මේ සමහර ඒවා දැන් දාපු ඒවා. මේවා එහෙම මේ මම බැඳගෙන මේ ඉතුරු ටික පෙන්නන්න මචං. මෙහෙම තමයි ඉතින් මේ මැස්ස එන්නේ. මැස්ස ගහගෙන ඉන්න මේ මොනා කරන්න? අම්මා. දැන් පෙන්නන්න. තියෙන මැස්ස තියෙන මචං. මම තමයි වන් පළේ වදින්නේ මෙහෙම. තේරුණා? මේ පැත්තට මෙහෙම තමයි පළේ වදින්නේ. වහලි. එහෙනම් මේ හරස් මේ පොළු ටික මන් දාලා ඉතුරු ටික මම ඔයාලට පෙන්නන්න මචං. අපි වැඩේ කරා අයියා. එහෙනම් මේ වීඩියෝත් එක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඔය තියෙන මචං මේ බඩිනුකු දැන් පේනවා හොඳට. තියෙන්නේ. බඩිනුකු පැදලා තියෙන පුතේ. දැන් ඒවට තෙල් ගහන්න ඕනේ වැස්ස ගමන්. මේ වල් තෙල් ගහලා පොහොර ටික දාන්න ඕනේ. එහෙනම් මේ වැඩි පටන් ගන්න. දිගටම ඉන්න. ජය වේවා. ඔන්න මචං ඉතින් ලී ටික උඩට ඇදගත්ත අප මේ දැන් මේක පිළිවෙලට හදා ගන්න ඕනේ. මේ උඩට අරන් තියෙන ඔක්කොම ටික එහෙනම් වැඩේ පිළිවෙලට හදා ගන්නම් මන්නේ. නැත්තම් මේ ගැට බහැලා තියෙන ලී වල කැලේ ලීනේ. එහෙනම් වැඩේ පටන් ගන්නම් මචං. මේ ඉක්මනට වැඩේ කරමු. මේ ලී ටික පොත උඩ තියෙනවනේ. එහෙනම් වැඩේ පටන් ගමු. ෆෝන් එක කොහින් තියන්නේ? ඔයාලට පේන්නෙත් නෑ මේ පේන්න හදන්න ඕනේ. බෑ. මේ ෆෝන් එක පිටට වටනොත් එහෙම අය ඉතින් වැඩක්ම නෑ කතා කරලා ඊට පස්සේ. බඩේක පේනවනේ. දැන් ලොකුයි ඈ. මේ ටික මම පිළිවෙලට හදන්න. මචං ඔන්න බිම මැස්ස මේ වැඩේ හරිය. දැන් ඔක බැඳ ගන්න තමයි තියෙන්නේ. ඔය විදිහට ඇති. මේ ඉතුරුක් හරි මොකක් හරි දාලා පස් ටිකක් දාගත්තාම මේ අවුලක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ඒ වැඩේ හරි. මෙතන තමයි දොර තියන්නේ. තමයි දොර. ගානට දාන්න ඕනේ පස්. හදලා ඔක්කොම කරලා ඉවරලා තමයි ඒක දාන්නේ. එහෙනම් යදුනේ මේ ඉති කණු ටික ගහ ගන්න ඕනේ. මේ වැඩේ කරගමු මේ එතනින් එකයි. අර හරින් එකයි. එතනින් එකයි. අතනින් එකයි ගහලා ඔය පැත්ත කොන් කණුවක් මෙතන මුදුන් කණුවක්. මෙතනත් මුදුන් කණුව මේ මුන් කණුවක් ගහනවා. ඊට පස්සේ ගහලා වහලේ මෙහෙම කරලා මේ පර දෙකට ඔහම ගහන්නේ දෙපැත්තට. ඉතින් මේ බලමු අපි කොහොමද වෙන්නේ කියලා. ඊළඟ දවසේ මේක තමයි මේ මුදුන් කණුව විදිහට ගන්න වෙන්නේ. ඔය ගහන්න තියෙන පුතේ මේ වහින්න යන්නේ. මම දැන් ගෙදර යන්න ඕනේ. හවස් වුණා. ඉතින් මේ
එක දවසින් මේක ගහන්න බෑනේ. අපි හෙට ඇවිල්ලා හිතුරු ටික වැඩේ පටන් ගමු. එහෙනම් ජය වේවා. සුබ දවසක්. ගේ ගැහුවේ 8යි ගහලා තියෙන්නේ දැන්. මේ මැස්ස ගහලා ඕක මැස්සට දැන් පස් දාන්න ඕනේ. මේ වහලේ ගහලා ඉවරයි. දැන් ඒකේ මේ මෙන්න මේවා ටික කපලා දාන්න ඕනේ. කැතයිනේ. මේ පල්ලෙහාටම තියෙනවා. ඒ ටික කපලා දාන්න ඕනේ. එතකොට හරි. ඊට පස්සේ බිමට පස් දැම්මා. මේ දාලා වහලට පොල්ලතු ටිකක් වහගත්තා නම් වැඩේ ඉවරයි. ඔන්න ඉතින් අපේ උඩ පැලේ මොකක්ද උඩ පැලේ වැඩේ තමයි මේ යන්නේ. ට්‍රී හවුස් එක. ඉතින් මේ ටිකක් හිතුවට වැඩිය මේ ලොකුයි මචං. මේ සාමාන්‍යයෙන් මේ තුන් දෙනෙකුට ඉන්න පුළුවන් ඉඩ තියෙනවා. සුපිරි ඔළුවත් වදින නොවදින ගන්න තියෙන්නේ. මේ මම ඉන්නේ මේ නිකන් චුට්ටක් විතර නැමිලා ඉන්නේ. කෙලිනුත් එහෙම මේ නිකන් තියනවා. අවුලක් නෑ ඉතින්. සුපිරි. මොකද හයිය තියෙනවා. දැන් බඩේට පැල ලොකුයි මචං. ඔකට දැම්මා. අපේ නම් මේකේ මේ ඉස්සරහට ගිහිල්ලා තියෙන ලී තියෙන්නේ බා. ඒවා ටික මේ හරියම කපලා දාමු. නැත්තම් කැතයිනේ. වැඩේ කරමු එහෙනම්. මම මේක කපා ගන්න මේ සියත ගෙනාවා. සියත මේක ඔතලා තියෙන්නේ. සියතෙන් කපා ගමු. ඉස්සල එකක් කැපෙනවද කියලා. මේ හරියෙන් වයි කපුනේ. හරියෙන් වයි. ඔව්. මම වැඩේ කරන්න මේ තනියෙන් වැඩේ කරන්න බෑ. 3,000 years later. ඒක කපාගත්තාට පස්සේ මචං මේ ටික කපාගත්තාට පස්සේ පොල්ලල් ටික මම උදේට ගත්තා ඇදලා මේ ලණුවේ ගැට ගහලා මේ උඩට ඇදලා ගත්තා. මේ පොල්ලතු බඳගමු අපි මේ පැත්තට හරි මම පොල්ලතු ඔක්කොම අරන් ආවේ නෑ. මේ පැත්තට හරි බඳගමු. පොඩ්ඩක් බැන්ද මේ ගෙනාව උඩට ගෙනාව ටික බැන්දා. ආයෙ ටිකක් අරන් එන්න ඕනේ. ඉතින් මේ ඇවිල්ලා තමයි ඒක ටික බදින්න වෙන්නේ. එහෙනම් මේ මම දැන් ගෙදර යන්න. රැ වෙලා තියෙන්නේ. අම්මෝ මේ මෙහෙම තමයි සෙට් වෙන්නේ. මට ඒක පෙන්වන්නත් බෑ. හැඩ මල්ද කියලා හිතනවා පහලේ. මේද කියලා හිතනවා. ඒක වෙන විශාල පැලක් වුණා. ඒකයි වැඩේ. පොල්ලතු කොහොමත් සෑහෙන්න ඕනේ නෝ. 1 2 3 4 5 6 7යි. පොල්ලතු 7යි 8යි 8යි 9යි 10යි 11යි. පැත්තකට පොල්ලතු 15ක් විතර වුණා. 15ක් කියන්නේ පොල්ලතු 30ක විතර පැලක් බහන්නේ. එහෙනම් සෑහෙන්න පැලක් ලොකු. මම හිතුවේ නෑ මෙච්චර ලොකු වෙයි කියලා. දැන් කරන්න දෙයක් නෑ. ඉතින් මේ පොල්ලතු තව ගමු. නාගරන්න. පොල්ලතු 25ක් විතර ගත්තා නම් ඇති වෙයි. 25ක්. මේ 30ක්ම ගන්න වෙයිද මන්ද බා? 30ක් විතර ගන්න වෙයි. සෙල්ලම් පැලක් නෙවෙයි ඒක. අම්මලාගේ මේ පැල වගේ නෙමෙයි මේ ඊට වැඩි ලොකුයි මේක. හරි එහෙනම් මේ මම යන්නම්. මේ ඊට ටිකක් බඳලා
මේකට පස් ටිකක් දාලා වටේ කොටු කරලා අපි රැක් ඉමු. ඉතින් මේ පැලේ එහෙනම් ජය වේවා. ඒකත් එහෙට මැදලා එයි ඒක. මේ ලණු ටික ගලවලා ඉන්නවද? ඔයාලා ලණු ටික ගලවලා ඉන්නවද උඩ අල්ලන් ඉන්නේ? ඒ අත කපන්න එපා කියලා කියන්න. खत्म हो गया. ඉතින් ඔන්න තව දවසක් මචං මේක අලුත් දවසක්. ඉතින් මේ වඩිරිඟු පැල ටික දැන් ලොකුයි. ඉතින් මචං මේ ඉන්න උඩ පැලේ උඩ පැලේ ගොඩක් දැන් වැඩ ඉවරයි. බිමට පස් දාන්න තියෙන්නේ මේ ලී උඩින් අපි දාලා තියෙන ඉටරෙද්දක්. මේ ඉටරෙද්ද උඩින් තමයි පස් දාන්න හදන්නේ. මේ තියෙන ඇතුළ තියෙන විදිය කෑල්ලකුයි තහඩු කෑල්ලකුයි දාලා තියෙනවා. ඒකුඩුන් පස් ටික දාගත්ත හැකි. මෙන්න මේ තියෙන ලීය මචං. මෙන්න මේ ලීය වැහෙන්න දාගත්තා නම් ඇති පස්. ආයෙ මුකුත් වෙන්නේ නැහැ. පස් ටික දාගමු බා. මේ ඊට පස්සේ මේක කොටු කරගන්න ඕනේ. මේ
පැත්තෙන් කොටු කරගන්න ඕනේ. මේ කුලන් එනවනේ බා. කුලම්ප දෙන්න නැති වෙන්නේ. මේ පැත්තෙනුයි. මෙන්න මේ පැත්තෙනුයි. මේ පැත්තෙනුයි කොටු කරගමු. මේ එතකොට හුලම්ප දෙන්නේ මේ පැත්ත ඇරලා තිබ්බට කමන්නේ. මට බලන්න එළියට බහින්න බෑ. මේ පැත්තට මොකක් හරි කරන්න ඕනේ නැත්නම් මේ පැත්තට නෙට් එකක් තියෙනවා ඒක දාමු. මොකක් හරි කරලා දාමු. ඒ ටික තමයි තියෙන්නේ අද. එන වැඩේ පටන් ගමු. පස් ටික දාමු. මචං ප්ලාස්ටික් එක තමයි අදින්න වෙන්නේ. උඩට ගන්න බෑ. මේ වගේ දෙකක් දාලා තමයි යෝ චුට්ටක් හදාගත්තේ. මේ තව තියෙනවා ඒ වගේ 4-5 ගුණයක්. ඉතින් මේ ටික දාමු බා. කරන්න දෙයක් නැහැ. තනියම බැහැ ගන්නත් ඕනේ. ඔය වගේ දෙයක් තමයි එකකින් ඉන්නේ. ඒ දාමු බිමට. මේකත් හලා. සෑහෙන්න පස්සුවනේ මචං. හිමීට අදිමු ඉතින් බැහැලා අතරින් පුරවනවා. පේනවද දන්නේ පුරවනද? අර තියෙන්නේ. දැල්ල තියෙන්නේ. පේනවද? ඒ තියෙන්නේ. අතරින් පුරවලා ආන් අර පුරවලට දාලා එතන මේ ලණුවක් පේනවද ඔයාලට? මෙතන ඔය තියෙන ලණුවක් අන්නේ ලණුවට බැඳලා මේ මෙතන ඉඳන් අදිනවා ඉතින්. ඔතන ඉඳන් අදින බොලොක්කේ දාලා ඉතින් බොලොක්කේ තමයි අදින්නේ. දැන් ඉතින් මේක දාලා ආයෙ බහින්න ඕනේ ඔක දිගේ. ඉතින් බහැලා ආයෙත් පුරවලා ආයෙත් නැකලා ආයෙත් අදිනවා ඉතින්. එහෙම තමයි ගේම ගහන්න වෙන්නේ. හරි මේක තුනී කරගමු දැන් ඈ. බලන්න ඕනේද? ෆෝන් එක හිටවන්න දාන්නේ. තුනී කරගමු හොඳට. ආයෙ පාරක් දාන්න ඕනේ මේ. ඊයේ ගන්න දෙන්න බෑ. Come on.
ටිකක් පාගමු හොඳ දැලෙන්න නැත්තම් මේ අහට මෙහෙට යනවා හරිනේ ඔහොම මේ ඔක්කොටම දාගන්න ඕනේ ඔක්කොටම දාගත්තට පස්සේ වැඩේ පෙන්නන්න මේ මම දැන් ඉතින් ඇද ගන්න මේවා ඔක්කොම වැහෙන්න ඇද ගන්න ඕනේ මේ ටිකම තව යන්තම් කාලක් විතර දාලා තියෙනවා ඉතින් මේ උගන්ට හතරක් ඇද්දා කියන්නේ 4 පාරක් නැගලා බැස්සයි තව කී පාරක් නැගලා බහින්න වෙයිද දන්නේ එහෙනම් වැඩේ කරමු මේ මම වැඩේ කරලා පෙන්නන්නම් ඉතින් ඔක්කොම පෙන්නන්න බෑනේ හරි එහෙනම් මචං පස් දාගෙන ඉවරයි මේ පස් දාගෙන ඉවරයි චුට්ටක් මේ කා ගන්නවා වතුර ටිකක් දාලා චුට්ටක් මෙහෙම අතුල්ල ගන්න ටිකක් හොඳට මේ පස් ටික තුනී වෙන්න මෙහෙම අතුල්ල ගමු පස්සේ පස් ටිකක් දාන්න ඕනේ බා මට්ටන්නේ ගැටි තියෙන අර කකුලේ අඩේ හිටපුවාම යනවා ඒව ඉතින් ආයෙ පාරක් උඩින් තව ටිකක් දාන්න ඕනේ පස් දාලා වලවල් වගේ තියෙනවා ඔක්කොම වහන්න ඕනේ හැම ගාගම වැඩේ හරි මචං මේ වැඩේ හරි කාලා තියෙන්නේ කොටුත් කෙරුවා දැන් සුපිරියට තියෙන පුතේ මේ දැන් ඉතින් අපි එක රැයක් මේක ඉන්න තමයි හදන්නේ ඉතින් එක රැයක් කියවට මේ වයිවරණකම් ඉන්න වෙනවා මේ දවසක් කිමු අපි රැ හරි මේක තමයි ඉතින් ට්‍රී හවුස් එක තව ටික තියෙනවා ඉතින් ටික කරගන්න ඕනේ මෙතන ගිනි ගොඩ ගන්න හදා ගන්න අහන්න කැල්ලේ වැඩ ටිකක් තියෙනවා තව ඉතින් දැන් ඉතින් ෂේප් එකේ ඉන්න පුළුවන් වැටෙන්නේ මම ඇඳ හදලා තියෙන්නේ එහෙනම් මේ එපිසෝඩ් එක ඉවර කරමුනේ. නැත්තම් මේ කතාව මෙතනින් ඉවර කරේ නැත්තම් දිගටම ගියොත් එහෙම
වැඩ ගොඩක් තියෙනවා මේක. පස් වෙලාවක මම පෙන්නන්න මම මේකේ ඉන්නේ කොහම. මේ වැඩේ මෙතනින් ඉවර කරනවා එහෙනම්. මේ ජයවා කියලා ප්‍රාර්ථනා කරමු හැමෝටම. වගේම මේ අපිව subscribe කරලා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ අරන් එනවා. ඉතින් එහෙනම් යාළුවනේ ජය වේවා. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. Bye.